කොළ කොඩවීම. ඕක තමයි මිරිස් වගා කරන හැමෝටම තියෙන ජාතික ප්‍රශ්නය. මම කියලා දෙන්න යන්නේ වගාව කොළ කොඩවීමෙන් බේරගන්නේ කොහොමද කියලා. පළවෙනිම දේ තමයි කොළ කොඩවීම එන්නේ නැතුව ලක්ව ගන්න එක. හරිද? මොකද වගාවට කොළ කොඩවීම ආවට පස්සේ ඒකෙන් වගාව මුදව ගන්නවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. පුළුවන් තරම් වගාවට කොළ කොඩවීම එන්න කලින් වෙන විදිහට වැඩ සලස්ව ගන්න. කොඩවීම එන ක්‍රම රාශියක් තියෙනවා. හරිද? පැලමැක්කගෙන්, කුඩිත්තගෙන්, සුදු මැස්සගෙන්, එතකොට ජානමය රෝග නිසා එනවා. එතකොට දේශගුණික විපර්යාස නිසා සිද්ධ වෙනවා. ඔය වගේ හේතු කිහිපයක්ම තියෙනවා. දේශගුණික විපර්යාස වලින් කොළ කොඩවීම ආවොත් එකෙන් ගලව ගන්න බෑ. ඒ වගේම ජානමය රෝගයක් විදිහට කොළ කොඩවීම ආවත් වගාව බේර ගන්න බෑ. විපර්යාස නිසා කොළ කොඩවීම සිද්ධ වෙනවා කියලා කියන්නේ වියලි කාලගුණයක තිබ්බ මිරිස් ගහකට එකපාර සීතල ක්ලයිමේට් එකක් එනවා. එතකොට ඒ ශාකය සීත අර හුරු නෑනේ. ඒ හුරු නැති කම නිසා කොළ දරදඬු වෙන්න පටන් ගන්නවා. පැලමැක්කා, කුඩිත්තා, සුදු මැස්සා චුට්ටක් ක්‍රිටිකල් ඈ. සුදු මැස්සා වහපුවාමත් බේර ගන්න අමාරුයි. පොසිබිලිටි එකක් තියෙනවා යම් තාක් දුරට ගොඩ දා ගන්න පුළුවන්. ඇත්තටම මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ පලිබෝධ හානි නිසා වගාවට කොළ කොඩවීමේ රෝගය ඇවිල්ලා තියෙන ගොවීන්ට විතරයි. හරිද? කරන්න තියෙන්නේ කැල්ක්‍රෝන්, ඇඩ්මයර්, මයිටි. ඔය තෙල් වර්ග 3. හරිද? ඒ කියන්නේ ඔය තෙල් වර්ග 3ම කියලාත් නෑ. සාමාන්‍යයෙන් පැලමැක්කන්ට, කුඩිත්තන්ට, සුදු මැස්සන්ට පාවිච්චි කරන්න පුළුවන් රසායනික වර්ග 3ක් තෝරගෙන දවස් 10න් 10ට ඔය 3 මාරු කර කර ස්ප්‍රේ කරන්න. පැලේ උඩටත් ගහන්න, පැලේ යටටත් ගහන්න. දවස් 10න් 10ට ගැහුවොත් ප්‍රමාණවත්. මොකද ඔක කන්නේත් මිනිස්සුනේ. මිනිස්සු ගැනත් හිතන්න එපා. එතකොට මේක කියන්න ඕනේ. හරිද? වෙන අවුරුදු වල දෙසැම්බර් මාස වෙනකොට මිරිස් මිල 1200ට විතර යනවා. නමුත් මේ අවුරුද්දේ ඒක සිද්ධ වුණෙත් නෑ. ගිය අවුරුද්දෙත් එහෙම ලොකුවට මිරිස් ගණන් ගියේ නෑ. ඒකට හේතුව තමයි අර ගොවිතැන්ම කරපු මිනිස්සු. ඒ කියන්නේ කාලාන්තරයක් තිස්සේ ගොවිතැන් කරපු මිනිස්සු දන්නවා දෙසැම්බර් මාසයේදී මිරිස් වගා කරලා ඒ වගාව සාර්ථක කරගන්න තියෙන හැකියාව අඩුයි කියලා. නමුත් අර අලුතෙන් ගොවිතැනට ආපු සෙට් එකක් ඉන්නවනේ. ඒක අවුලක් නෑ. හැමෝම ගොවිතැන් කරන්න ඕන. මම නම් කියන්නේ හැමෝම ගොවිතැන් කරන්න ඕන. ඔයාලා ගොවිතැනට ආපු එක ගැන සතුටුයි. නමුත් ඔයාලා අර මිරිස්ම තෝරගත්තන දැන් ඔය කියන්නේ මේ කාලගුණයේ මිරිස් වගා කරන්න බැරුව, ඒ කියන්නේ ලෙඩ රෝග වලින් බේර ගන්නත් බැරුව තියෙද්දිත් මිරිස් මිල යන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට අද වෙනකොට ලංකාවේ අමු මිරිස් ගොවියෝ කී දෙනෙක් ඉන්නවා ඇතිද? කොට වගා කරන කට්ටියට, ඒ කියන්නේ අලුතෙන් වගා කරන් ගොවිතැනට එන අයට මම යෝජනාවක් විතරයි. හරිද? යෝජනාවක් කරනවා. ඔයාලා try කරලා බලන්න. අමු මිරිස් හැර තව භෝග වර්ග තියෙනවනේ, එළවලු තියෙනවනේ. දැන් බලන්න මේ දවස්වල මෑ 300යි. මෑ ගණන්. හරිද? බෝංචි ගණන්. එතකොට මේ ඒවට අවධානය දෙන්න. අර නිතරම දකින්න භෝගයකට වඩා වෙනස් භෝගයකට යන්න try කරන්න. මේ එතකොට ලොතරැයියක් ඇදෙන්න තියෙන chance එක වැඩි ඈ. මේක ට්‍රික් එකක් විතරයි. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.